අපි වයිෆ්ට කතා කරන්න කලින් හස්බන්ඩ්ට කතා කරමු. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මට දමිතා. මෙයා තනිකඩම ඉඳද්දි කොහොමද මේ හස්බන්ඩ් වෙන්නේ කියලා. මට මේ ෆිල්ම් එකේ වැඩ කරනකොට හස්බන්ඩ්ලා ගොඩාක් උපදෙස් දුන්නා. ඒ ඔස්සේ තමයි මේ විශිෂ්ට චරිතය ඉතින් කියන්නේ පොඩ්ඩක්. චරිතය ගොඩනගන්න ඇත්තටම මේ සමීර ලස්සන ස්ක්‍රිප්ට් එකක් කියලා තිබුණා. ඉතින් ඒ ස්ක්‍රිප්ට් එකට අදාළව සහ අපි ගොඩක් දේවල් සෙට් එකේදීත් අපි මේක ඩෙවලොප් කරගෙන මම අර කිව්වා වගේ ගොඩක් දෙනෙකුට බොහොම සම්බන්ධ මාතෘකාවක් නිසා සහ මේ ලස්සන බිරිඳත් එක්ක ඒක ගොඩනගන්න පුළුවන් වුණා කියලා මම විශ්වාස කරනවා. ඉතින් ලැබෙන ප්‍රතිචාරත් එක්ක හිතනවා ප්‍රේක්ෂකයෝ චිත්‍රපටයේ බොහොම ආදරෙන් අල්ලගනි කියලා. මොකද අතිශයකාර බහුලයි. ඒ කියන්නේ සෙට් එකෙන් සෙට් එකට බැලුවොත් එහෙම ආපස්සම වෙනස් චරිත නිරූපණය කරන්න වෙනවා එහෙම. මේ අත්දැකීම් මම හිතන්නේ ඔබ ආපු දවසේ ඉඳන් ඉච්චර ලොකු කාලයක් නෑ. හැබැයි ඒ කාලේ ලොකුයි සමහරවිට ඔබ එකතු කරගන්න අත්දැකීම් ප්‍රමාණයත් එක්ක. දැන් මේකේ ඇත්තටම මේ තිරේ සාමුලින්ම පේන චරිතයට වැඩිය ක්ලෝස් අප් එකේදී තමයි හරියටම සැමියාගේ මූණ පේන්නේ. මෙන්න මේක තමයි මේ නිරූපණය කරන්න අමාරුම දේ. ඇත්තටම කොහොමද ඒක ජයග්‍රහණය කරන්නේ? චරිත ගොඩනගනකොට අපි චරිතයේ අභ්‍යන්තරයට මුලින් කිඳා බහින්න ඕනේ. චරිත අභ්‍යන්තරය දිනු කරනකොට බාහිරින් චරිත ලක්ෂණ ඉබේම මතුවෙනවා කියලා මම විශ්වාස කරනවා. ඒකට 아무තේ වර්ගපාන දෙයක් නැහැ. එහෙම මම කියන එක මේ මට අනුව විතරයි මම කියන්නේ. මේ ලක්ෂ්මන් අයියලා මෙහෙම තින්නකොට මේ රංගපෑම ගැන මම කියන්න ඕනේ නැහැ. ඉතින් එහෙම අභ්‍යන්තර චරිතය වැඩි දියුණු කරගෙන ආපු ගමනක් තමයි තියෙන්නේ. මෙතර කාලයක් ආපු ඒ ගමන ඇතුළතදී විවිධ චරිත කරන්න මම උත්සාහ කරා. ඉතින් මේ විවිධ චරිත අත්දැකීම් විතරක් නෙමෙයි. ඉතින් අත්දැනේ මේ සියලු දේවල් එක්ක ගොඩනගාගත්ත දේවල් ඉතින් ඉදිරියට වෙනස් වෙනස් චරිත කරන්න තමයි ඉතින් රංගන ශිල්පියෙක් හැටියට බලාපොරොත්තු වෙන්නේ. මේ ඔබේ රංගනය ගැන ශමීර සෑහීමකටපත් වුණාද? මොකද කිව්වේ? ශමීරගේ වයිෆ් ගොඩක් සෑහීමකටපත් වුණා මම හිතන්නේ. ඒක දෙයා තමයි අපේ අඳුරු නිර්මාණ ශිල්පිනිය වෙලා හිටියේ. ඉතින් සෙට් එකේ අපිත් එක්කම හිටියා ගොඩක් වෙලාවට. ඉතින් ශමීරගේ කතාව නෙමෙයි ශමීරගේ වයිෆ් නෙමෙයි මේක ප්‍රේක්ෂකයන්ට පිළිල කරන අලුත්ම චිත්‍රපටයේ වයිෆ් ශමීරගේ වයිෆ් නෙමෙයි.